දැන් ඉගෙන ගන්නේ සමාවෙන්න උන්වහන්සේලාටත් මේ රජේ කැමති නැතුව ඉන්නවා වගේ කතාවක් මගේ කතාවෙන් ආවා. මට කිව්වා නෑ මේ රජේ ලස්සනට අරන් යන්න ඕන ඔබතුමාට උදව් කරන්න කියලා කතාවක් තමයි මට කිව්වේ. දැන් මම ගිහලා අස්කිරිය නාගතුමා හම්බුණා, මල්වදන නාගතුමා හම්බුණා. ඒගොල්ලෝ නායිමේ ආරනේ. අනේ මම දැන් ඉගෙන ගන්නේ සමාවෙන්න. එතකොට ඒගොල්ලෝ මට උපදෙස් දුන්නේ පුතා ඔයා වගේ ඇත්තටම කෙලින් කතා කරන පුත්කලියෝ තමයි අපේ රටට ඕන කියලා කිව්වා. එදා මම පාර්ලිමේන්තුවේ කතා කරනකොටත් එකක් වරදුනා. ඒ කියන්නේ උන්වහන්සේලාටත් මේ රජේ කැමති නැතුව ඉන්නවා වගේ කතාවක් මගේ කතාවෙන් ආවා. ඒක මට විනාඩි 5ක් දීලා ඊට පස්සේ විනාඩි 3ක් කරලා විනාඩි 2ක් කරලා මේවා කරනවානේ. එතකොට ඇත්තටම ඒගොල්ලෝ ඒම තිය නෙවෙයි හිටියේ. ඒගොල්ලෝ ටිකක් මට කිව්වා නෑ මේ රජේ ලස්සනට අරන් යන්න ඕන ඔබතුමාට උදව් කරන්න කියලා කතාවක් තමයි මට කිව්වේ. හැබැයි මට කතා කරනකොට ජනතාව එපා වෙලා ඉන්නවා කියන කතාව ඇතුලේ ඒක වැටුණා. ඒ නිසා මේ උන්වහන්සේලාට මම ඒගොල්ලෝ කියප නැති එකක් මම කිව්වා කියලා එනවානේ පාර්ලිමේන්තුවේ.